කොහේ ගියත් අවුරුද්ද අන්තිමට යන සතුටු චාරිකාව තරම් සතුටු හිතෙන විනෝදයක් තියෙන ආස හිතෙන දෙයක් නම් මට නැති තරම්. ඔය සතුටු චාරිකාව ගොඩාක් වෙලාවට අපි යන්නේ ඕසකාවලට. ඒ අය දන්නවද? දරුවෝ ආසයි යුනිවර්සල් ස්ටුඩියෝ යන්න. එයාලා පුංචි කාලේ එයාලා ආසතැන් වලට එයාලා වෙක්කන් යන්න එපැයි. ඒ මතක තමයි එයාලා ලොකු වුණාමත් එයාලගේ හිතේ වැඩිපුර රැඳෙන්නේ. ඕසකාවලට අපි ඉන්න පළාතේ ඉඳන් කිලෝමීටර් 400කට එහා දුරක් තියෙනවා යන්න. අතිවේගී මාර්ගෙම පැය 5ක විතර ගමනක් තියෙනවා. ඉතින් තැන් තැන්වල නතර කරගෙන යනකොට නිකන් හරි අධිවේගී මාර්ගයේත් මාර්ග තදබදේ තිබුණොත් ඊට වඩා වැඩි වෙලාවක් යනවා. ඔය යන අතරේ උදේටයි දවල්ටයි කන්න තමයි මෙන්න මේ සතුටු පෙට්ටි මම ලෑස්ති කරගත්තේ. දුර ගමනක් යනකොට මගේ ඔවින් ඇදූ ගොඩාක් ආස කෑම මෙහෙම ලෑස්ති කරගෙන ගිහිල්ලා මග නතර කරලා කන්න. අපි සතුටු චාරිකාව ගියේ 28 වෙනිදා. 27 වෙනිදා තමයි මම මේ කට්ලට් පැටිස් රෝල්ස් සෑන්ඩ්විච් හදාගත්තේ. කට්ලට් පැටිස් රෝල්ස් හදලා ඒවා බැදලා හොඳට නිවෙන්න තියලා ඊට පස්සේ ප්ලාස්ටික් කන්ටේනර් එකකට ඔක්කොම ටික දාලා වහලා ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසෙයි දැම්මේ. ඩීෆ්‍රීසර් කරේ නැහැ ඊට පහුවෙනිදා අරගන්න හින්දා. සෑන්ඩ්විචුත් හැදුවේ බිත්තර සෑන්ඩ්විච්. ඒක හදලා පාන් පෙති කීප එක ගාලා සෑන්ඩ්විච් කරලා කපන්නේ නැතුව කිචන් පේපර් වල ඔතලා ෆ්‍රිජ් එකෙන් දැම්මා. කිචන් පේපර්ත් වතුරේ තෙමලා හොඳට ගුලි කරලා වතුර ටික අයින් කරලා කිචන් පේපර් එකේ තෙත පිටින්ම සෑන්ඩ්විච් එකින් එක ඔතලයි ෆ්‍රිජ් එකෙන් දැම්මේ. එතකොට සෑන්ඩ්විච් වේලෙන්නේ නැහැ. උදේට සෑන්ඩ්විච් ටික නීට් එකට කපා ගන්නත් පුළුවන් වුණා. ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්න ඕන එළවලු ටිකත් කපලා එදා රෑම ෆ්‍රිජ් එකෙන් දැම්මා. චිකන් ටිකත් බැදලා පොඩි පොඩි කෑලි වලට කපලා ෆ්‍රිජ් එකෙන් දැම්මා. 28 වෙනිදා උදේ පාන්දර 4ට නැගිටලා මුලින්ම කරේ ෆ්‍රයිඩ් රයිස් එක හදපු එක. බත් එකත් උයලා රයිස් කුකර් එකේම රත් වෙවි බත් එක තියෙන්න දුන්නා. නිවලා තිබ්බේ නැහැ. ඊට පස්සේ කට්ලට් පැටිස් ටික වෙන වෙනම එයා ෆ්‍රයි එකට සෙල්සියස් අංශක 180ට විනාඩි 5 ගානේ දාලා රත් කරලා ගත්තා. ඒ ප්‍රමාණය හොඳටම ඇති. ඊට පස්සේ සතුටු පෙට්ටි වලට ලස්සනට කට්ලට් පැටිස් රෝල් සෑන්ඩ්විච් තියලා ලෑස්ති කරේ. ෆ්‍රයිඩ් රයිස්ුත් සතුටු පෙට්ටි වලට බෙදලා මගේ දහම්ගේ ෆ්‍රයිඩ් රයිස් පෙට්ටි වලට විතරක් චිලි පේස්ට් තියලා ලෑස්ති කරා. මේ තියන්නේ මේවා මං ගොඩාක් ආසාවෙන් කරන්නේ. මට හරීම සතුටුයි මෙහෙම ලෑස්ති කරගෙන ට්‍රිප් එකක් යනකොට. මං ආසාවෙන් සතුටෙන් කරන හින්දා මට මහන්සියක් දැනෙන්නෙත් නෑ මේ දේවල් කරද්දී. අනිත් එක අපි ගිය සතුටු චාරිකාවේ විශේෂ දවසකුත් සමරන්න තිබුණානේ. අපේ ගෙදර දරුවන්ගේ වීරයාගේ උපන්දිනෙත් තිබුණේ 29 වෙනිදා. ඉතින් මං කේක් එකත් හදාගෙන ඒකත් බොක්ස් එකක දාගෙන පරිස්සමට ඕසකා යද්දී අරගෙන ගියා. ඒ හැමදේම මං ගොඩාක් ආසාවෙන් සතුටෙන් කරා. කේක් එක හදලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බේ. ඒකත් හිමීට බොක්ස් එකකට දාගෙන වාහනේ පරිස්සම් තැනක තියාගෙනයි අරගෙන ගියේ. මේ හැම දෙයක්ම මගේ ජීවිතේ තවත් ලස්සන කරන ජීවිතයට ආදරේ එකතු කරන දේවල් කියලා විතරයි මට දැනෙන්නේ. මං ඉතින් මෙහෙම කේක් හදලා බොක්ස් එකක දාගෙන යන 3 වෙනි වතාවල් දෙකක්ම මීට කලින් එහෙම අරගෙන ගියා සතුටු චාරිකාව යද්දී දහම්ගේ උපන්දිනය සමරන්න. පළවෙනි කේක් එක විතරයි ඉතින් සර්ප්‍රයිස් කරලා එයාව සතුටු කරන්න පුළුවන් වුණේ. මේ වතාවේ ඊට කලින් වතාවේ නම් බැරි වුණා. කේක් හදනවා හැමදේම එයා දැක්කා. ඒත් ඉතින් එයා හරීම සතුටුයි මම සතුටෙන් ආසාවෙන් කරන දේවල් වලට. හදාගත්තු සතුටු පෙට්ටි ටිකට රබර් බෑන්ඩ් දාලා ගානට ෆොයිල් බෑග් එක අඩු කරගත්තා. එතකොට ලේසි. ඉතින් ඔයාලටත් ගොඩාක් ස්තුතියි මගේ මේ සතුටු විස්තරේ අහන් හිටියටයි බලන් හිටියටයි. මම හරීම සතුටෙනුයි මේ දේවල් ඔයාලා එක්ක බෙදාගත්තේ.